හරි එතකොට අපි බලමු select the weakness of any computer which consider as world first digital computer එතකොට ඔයා ගහලා තියෙන all නේ very large size අපි දන්නවා ඒ කාලේ වල size එක වැඩි high heat generation මොනවාද මේ වල තිබුණේ මේ වල vacuum tubes තිබුණා නේද මතකයිනේ 18000ක් විතර vacuum tubes එක මේ මැෂින් එකක තියෙනවා. ඉතින් එකක් විනාඩි දෙකකට සැරයක් විතර පිච්චෙනවා. මේක ඇතුලේ වැඩ කරන්න කට්ටිය හිටියා මේ 20ක් 30ක් විතර. එතකොට heat generation එක වැඩි high power consumption. එතකොට මේකේ all එනවා. Right. Just consider the following statement on computer generations. Machine language is used to develop the computer program on the first generation computers. හරියට බයිනරි තියෙන්නේ 0 and 1 විතරයි machine language කියන්නේ 0 1 විතරයිනේ. ඒක කෝඩින් ඔක්කොම කරන්නේ 0 1. එතකොට මේ right ඊළඟට keyboard and mouse used in second generation computers as input device. Keyboard and mouse used in second generation input as input device. Second generation. Oh, large scale integration circuits used in fourth generation. Oh, LS IC පාවිච්චි වුණානේ හරි. එතකොට මේ ඒකේ ආන්සර් එක හරි. අපි යමු එහෙනම් ඊළඟට selecting the prominent changes in fourth generation computers. fourth generation එක අපි දන්නවා ICs මේ වුණානේ ICs පාවිච්චි වුණානේ. ඒක හරි. මෙතන බලන්න data transfer. හරි data transfer කියන්නේ එක තැනක ඉඳන් A කියන තැන ඉඳන් B කියන තැනට data transfer වෙනවා. ඒ කියන්නේ data කම්බියක් දිගේ හරි එහෙම නැත්නම් මේ අහසේ හරි කොහොම හරි data transfer වෙනවා. එතකොට අපි හිතමු එක පැත්තක 5 MB තියෙනවා කියලා. හරි. එතකොට ඒක transfer අනිත් පැත්තට 5 MB transfer වෙන එක විනාඩියක් හරි දෙකක් හරි ඒ වගේ වෙලාවක් ඇතුළතදී හරි තප්පරයක් ඇතුළතදී හරි transfer වෙන එකක් ගැන තමයි කියන්නේ. හරිද? එතකොට අපි එතන කොච්චර තප්පරයකට යන කිලෝ බිට් per second නේද? තප්පරයකට කිලෝ බිට් කීයක් යනවද කියන එක. බිට් කියන්නේ බයිට් කියන අට කැපිටල් B නෙමෙයි. කිලෝ බයිට් කියන එක නෙමෙයි. කිලෝ බිට් ඊට වැඩි 8 ගුණයකින් අඩුයි. කිලෝ බිට් per second කියන එක පොඩි ඒකකයක්. එතකොට කොච්චර වේගකින් මේ 5 MB එක මෙහෙට යනවාද කියලා. ඒකට සාමාන්‍යයෙන් ඉතින් අපේ තියෙනවා එක එක ගණන් වල මේ ස්පීඩ් හරි. එතකොට රෑට අපි කනෙක්ට් වෙද්දී දැන් අපි හිතමු ADSL ටෙක්නොලොජිය වගේ කනෙක්ට් වෙද්දී සාමාන්‍යයෙන් 100 හරි. එතකොට ෆයිබර් වගේ නම් ඊට වැඩිය ගොඩක් වැඩි. ඉතින් ඒ වගේ මේ ඩිපෙන්ඩ් වෙනවා ට්‍රැෆික් එක මත ඩිපෙන්ඩ් වෙනවා මේ ADSL වගේ ටෙක්නොලොජිස් වල හරි. તો ලීස් ලයින් එකක් කොයි ගත්තොත් එහෙම අපි හිතමු 1 MB නම් 1 MB අනිවාර්යෙන් ලීස් ලයින් එක තියෙනවා. හරි. එතකොට ඒ වගේ මේ වෙනස් වෙනවා. ඒතර data transfer වෙන්නේ ගොඩක් වෙලාවට අපි data transfers කරන්නේ megabit kilobit per second megabit per second නෝ kilobit per second හරි. ඒක තේරෙනවනේ. right. ඒතර මෙතන අපි බලමු reusability of education programs facility of getting in distance education. ඉතින් මේ spreading virus කියන එක හොඳ නැති වැඩක් නේ. වැඩි හොඳ නැහැ නේ. මේක ඊයොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා නේ. හරි. ඊළඟට many using e-learning කතාවක් හොඳයි නේද? e-learning කතාවත් හොඳයි නේ. ඒකත් හොඳයි. හරි. එතකොට ඒක හරි. හරි. හත අපි මේකේ අහන්නේ consider the following statement least significant digit of දැන් අපි දන්නවා most significant least significant මේ දෙයක් තියෙනවා. අපි කතා කරමු මේක අපි හිතමු අපි ගමු ඔයාලා ළඟ තියෙනවා රුපියල් අපි හිතමු 1500ක් තියෙනවා. හරි. රුපියල් 1500 මේ ඩිජිට් වල වැඩිම වටින්නේ මේකද මේ හතරෙන් මොකද්ද වටින්නේ? ඔයාලට එකක් ගන්න කියලා කිව්වොත් වැඩිම වටිනාකම තියෙන්නේ මොකේද මේ හතරේ? මේ එකද
මේ පහද මේ බිඳුව අපි හිතමු මෙතනත් පොඩ්ඩෙන් තවත් ලේසි කරන්න මම. මෙතන අපි මෙතන දාමු පොඩි කැඩිච්ච ගානක්. 50යි. 5යි 55. 1552 රුපියල් දෙකකුත් තියෙනවා. 1552 තියෙනවා. හරි. එතකොට මේකේ වටින්නේ ඔයාලට මේ මෙතනින් කොයිකද? most significant MSD කියන්නේ මේක නම් එතකොට අඩුම එක least LSD least significant digit එක තමයි මේ දෙක. රුපියල් දෙකක් තමයි අඩුම වුණාට මේ ගානේ රුපියල් දෙක තමයි අඩුම වැඩිම එක තමයි රුපියල් 1000. එතකොට ඒ වගේම මේකේ අහන්නේ least significant digit of මෙන්න මේ ගානේ. මොකද්ද වෙන්නේ එතකොට? අපි බිංදු ගණන් ගන්න නැහැ. එච්චරයි පොඩි වෙනසකට තියෙන්නේ. ඊළඟට ඔක්ටල් equivalent to මේක මේ ඔයා හැදුවා නේද? ඒ කියන්නේ මේක බෙදාගෙන යන්න තියෙන්නේ 123 බෙදාගෙන යන්න තියෙන්නේ 8 base 8 වලින් නේ. Which of the following value equivalent to AC? AC කියන්නේ අපි දන්නවා මේ convert කරන්න තියෙන්නේ මේක base 10 වලට නේ. එතකොට ඔක්කොම base 2 වලටත් තියෙනවා. එතකොට මේක මුලින්ම AC deliverලා මේ දන්නවා නේද අපි කරන විදිය C කියන්නේ A කියන්නේ 10යි නේද? 10 කියන්නේ 1.0 මෙහෙමනේ ආවේ. C කියන්නේ 13යි නේ. 13 කියන්නේ 8යි 0.11යි නේ. හරි නේද? ඒ වගේ නේ. හරි. ඒතර ඒකයි ඊට පස්සේ මේක කෙලින්ම මේ කන්වර්ට් කරනවා 10ට AC කියන එක නේ. අනිත් ක්‍රමය. අපි බලමු ආන්සර්ස් ටික කොහොමද කියලා. රයිට්. එතකොට 8 තියෙන්නේ 10නේ. බේස් 8 වලට ගන්නනේ. හරි. අපි බලමු. ගාන තියෙන්නේ 123 කියන එකනේ. එකසිය 23 අපිට ගන්න තියෙනවා බේස් 8 වල බේස් මේකේ ප්‍රශ්න දීලා තියෙන්නේ 123 10 පාදයෙන් ගත්තාම බේස් 10 වලින් මේක අහන්නේ මොකද්ද බේස් 8 වලින් කීයද කියලානේ අහන්නේ නේද මේ මෙතන ක්වෙස්චන් මාක් එකක් තියෙනවනේ අපි ඒක ටයිම් කරමු නේද මේකනේ අහන්නේ නේද එතකොට 8 වරක් අපි මං හිතෙන් බෙදුවා ඔයාලට ඕන වෙනම මෙහෙම මේ කොහේ හරි දැනකින් ලියලි වල දන්නවනේ 123 සාමාන්‍ය විදිහට ලියලි වල මේ බෙදාගෙන යන්නත් පුළුවන් එතකොට මම 12ට 1යි 43ට 5යි නේද ඉතුරු වෙනවා 3ක් ඊළඟට අපි ගත්තොත් එහෙම 8ව ගත්තොත් එහෙම 8 වරක් 1යි ඉතුරු remainder 7 හරි අපි දන්නවා බිඳුව එකෙන් අපි බෙදනවා පුරුද්දක් විදිහට බිඳුවයි remainder මේක ඉතුරු වෙනවා හරි එතකොට අපි මේක මේ අතට ලියනවා 173 කියලා කියන්න බෑ මේකට 173 173 බේස් එක 8 කොහොම උත්තරයක් තියෙද තියෙනවා සර්. ඔය දෙන ෆස්ට් එකනේ ඔව් සර්. ඒක එහෙනම් කරෙක්ෂන් එකක් කරගන්න ඕනක මේ දැන්ට මතක තියාගන්න අපි පොඩ්ඩකින් අපි ඔහොම තව ගණක් කරමු මට ඒතර මේ 152 try කරන්න බලන්න මේක එනවනේ 230 එනවනේ හරි ඔව් සර්. ඉන්න කොල්ල පෙන්නන්නම් අපි බලමු කොහොමද
8 වරක් 1යි 72ට 8 වරක් ඔව් 72යි. හරියටම එනවද? ඔව් නේ. 152 10 පාදයෙන් ගත්තොත් එහෙම මේ පැත්තේ 230 කියන්න බෑ මේක 2යි 3යි ඒ 230 කියන්නේ අපි 10 පාදෙට විතරනේ 2යි 3යි බිංදුව 8 පාදේ. ඔන්න ඕක අන්තිම උත්තරේ ලියලා ඉරිදියක් ගහුවොත් තමයි ලකුණක් හම්බෙන්නේ. ඒකත් මතක තියාගන්න. හරි 12 අපි කරලා බලමු. මේ 12 යන්නේ දැන් මෙතන A නම් හරිද? මේ ලයින්ස් කැපිලා හරිද? සාමාන්‍ය ලයින්ස් එකෙන් මෙහෙම කැපෙන්නේ නැතුව උඩින් ගන්න ඕනේ හොඳේ. මෙහෙම උඩින් එන්න ඕනේ. හරි. ඒතර මෙතනත් A මේ ලයින් එකේ A නම් මේ මුල් ලයින් එක මේ හරි ඊළඟට අපි හිතමු සිග්නල් එකක් තියෙනවා කියලා මේ ලයින් එකේ ඒ සිග්නල් එක මේ මුල් ලයින් එකේම A තියෙන්නේ හරි එතකොට මෙන්න මෙතනත් A හරි මෙතන නැතුව තියෙනවා මෙතන මෙහෙම කපලා තියෙනවා මම දන්නේ නැහැ මම පේපර් එකේ කපලා තියෙන්නේ ඒ නිසා අපි මෙතන නෑ කියලා හිතමු මේ පේපර් එකේ කපලා තියෙනවනේ මොකක් කර හේතුවක් නිසා කපලා තියෙනවා මට පේන්නේ එතකොට මෙතන B නම් මෙතනත් B මේක B මෙතනටත් B. ඒතර මේක B නම් එහා පැත්තට යද්දි B වල මොකක්ද දෙන්නේ? B වල ඩෑෂ් එක එනවා. හරි? එතකොට මෙතන තියෙන වැඩි කිරීමක් නේ. මෙතන තියෙන AND ගේට් එකක් තියෙනවා. AND ගේට් එකකින් යද්දි මේ ලයින් දෙකම වැඩි වෙනවා. හරි? ඒතර මෙතන AB බා වෙනවා. නේද? AB බා වෙනවා. හරි? මෙතනදී මේ ඒක මෙතනින් ඒක කියලා ගමු මෙතෙන්ට මේක මෙතනත් ඒ නම් මෙතනත් ඒ හරි එහෙනම් මේ not gate එකකින් ගියෙන් පස්සේ ඒ වල බා වෙනවා ඒ වල බා වෙනවා මෙතන B නම් අපි හිතමු මෙතන ගෑවිලා නැහැ කියලා හරි හරි මෙතන B එතකොට මෙතන A බා B වෙනවා. හරිද? ඊළඟට මෙතන එහා පැත්තට ගණිතී Q කියන එක ගණිතී මොකද වෙන්නේ මෙතන O ගේට් එකක් තියෙනවා. O කියන්නේ අපි දන්නවා ප්ලස් එකක් එන්නේ මැදට. ඒතර අපි ලියමු මෙතන මේ මම මේක ගන්නවා A B බා ප්ලස් A බා B කොහොම නෙන්නේ දැන් වැඩි එහෙම නේද A B බා A බා B ඔන්න එතෙන්ට එනවා එතෙන්ට පැහැදිලිද right එහෙනම් අපි මොකද කරන්නේ ඊළඟට ඔන්න දැන් අපිට පොඩි වැඩක් තියෙනවා කරන්න හරි ඊළඟට අපි කරන්නේ මොකද්ද මං ප්‍රශ්නේ තියෙන්නේ A B බා plus A bar B කියන එක. හරි? දැන් අපි ඔන්න මතක තියාගන්න variable දෙකක් තියෙනවා අපි truth table එකක් අඳින්නයි යන්නේ. හරි? truth table එක අඳිද්දී අපි කරන්නේ මොකද්ද? ඔන්න දැන් අපි AB variables දෙකක් තියෙනවා. හරි? අපි ගන්නවා මේ කොනේම තියෙන දැන් අපි දන්නවා මේ ප්‍රශ්නේ මේවා දෙකයි තියෙන්නේ A එකයි B එකයි විතරයි A එකයි B එකයි විතරයි හරි ඒ නිසා මෙතන මේ A එකයි B එකයි විතරයි ඒතර උඩ තියෙන කැලේ ගැන හිතන්න එපා C කියලා එකක් නැහැ ඒ නිසා දෙකයි තියෙන්නේ හරි ඒතර අපි මෙතනදි මොකද කරන්නේ අපි කරනවා මෙතන පටන් ගන්න මෙන්න මේ බිඳුව මතක තියාගන්න මේ බිඳුව වැරදුනොත් වැරදි තමයි බිඳුවයි එකයි මෙතන එක බිඳුව කියලා දැම්මොත් වැඩේ ඉවරයි එක බිඳුව කියලා දැම්මොත් වැඩේ අවුල එතකොට පැටර්න් එක වෙනස් වෙනවා හැමෝටම සමාන අවස්ථාවක් නැති වෙනවා හරි right බිඳුව 1 හරි එතකොට මේකෙදී අපි දන්නවා බිඳු මේ පැටර්න් එක මම කියලා දීලා තියෙනවා අපේ ක්ලාසස් වල බිඳුවයි 1 මේක වෙනස් වෙන්නේ නැහැ හොඳේ මේ පැටර්න් එක තව C තිබුණොත් මම එකක් පෙන්නන්න ඔයගලන්ට තුනක් වෙන වේරියබල් එකක් තුනක් වෙන ප්‍රශ්නයක් එන්න පුළුවන් ඕන වෙලාවක හරි එතකොට මෙතන තුනක් ආවොත්
බිඳුවයි 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 බිඳුව ඇවිල්ලා 1 1 1 1. එතකොට මේක මේ වගුව මේ පැටර්න් එක දික් වෙනවා ඈ. 0.1 0.1 එහෙම එනවා මේක 0.0 ඒ වගේ පැටර්න් එක ලොකු වෙනවා හරි. දැන් අපි දෙකක් තියෙන නිසා අපිට මේක වැඩක් නෑ. අපි අනිත් ටික මකමු. හරි. එතෙන්ට පැහැදිලි වැඩි. හරි. ඊළඟට අපි මෙතන හදන්න යන්නේ B බා එක. දැන් මෙතන A තියෙනවා B බා එක අපි හදනවා. ටක් ගාලා මෙතන හදනවා මම B බා එක. B බා කියන්නේ අපි දැන් කන්සිඩර් කරන්නේ මෙන්න මේ පැත්ත අමතක කරන්න. මෙන්න මේ A එක අමතක කරන්න. B එකේ B බා කියන එක හදනවා නම් කොහමද? B නැති B වල ඉන්වර්ස් එක. B තියෙනවා නම් B මාරු කරන්න. පැත්ත මාරු කරන්න. මිරර් කරන්න කියලා කියන්නේ. මිරර් කරනවා කියන්නේ B වල පැත්ත මාරු කරනවා. 0 නම් 1 1 නම් 0 මිරර් කරනවා. 0 නම් 1 1 නම් 0 හරි. එතකොට ඒ වගේම දැන් අපිට දැන් පුළුවන් කෙලින්ම හදන්න මොකද්ද? A.B බා හදන්න පුළුවන්. බලන්න A.B බා හදන එක හරිය ලේසි අපිට. නැත්තම් AB බා හදන්න පුළුවන්. A.B බා හදන්න පුළුවන් අපිට. හරි කොහොමද මේ දෙක වැඩි කරන්න තියෙන්නේ? අපි දැන් මේ B එකම අමතක කරන්න. අතින් වහගන්න. ඕගොල්ලන්ගේ පේපර් එකේ අතින් වහගන්න B එක. මෙන්න මේ B එකම වහගන්න. මම මේ කපන B එක. හරි. හැබැයි මේ කපන්න එපා. ඒක අපිට ඕනේ වෙනවා. හරි. මේ B එක වහගෙන මේ දෙක වැඩි කරන්න. බිඳුව බිඳුව 1 බිඳුව. හරි. එතෙන්ට අවුලක් නැහැ. හරි. එතකොට මේ කොටස හරි. right? ඔන්න දැන් අපිට දැන් A බා නැහැ හැබැයි. අපි A බාත් පොඩි කොලම් එකක් ගහගන්නවා. හරි. A බා වලට පොඩි කොලම් එකක් ගහගන්න. ගානට වගේ ඉල තියෙන හරි. හරි. එතකොට මෙතනට මම දානවා A බා. දැන් A බාත් අපි හදාගන්න ඉතින්. එතකොට කොහොමද A බා හොයාගන්නේ? මේ ඔක්කොම ටික අමතක කරනවා. මේ A එක විතරයි බලන්නේ. මේ ටික ඔක්කොම අමතක කරන්න දැන් අතින් වහගන්න. හරි. එතකොට A නම් A0 නම් A බා කියන්නේ 1 මිරර් කරනවා. 0 නම් 1 0 0 හරි. හරි. දැන් ඔන්න අපිට ගන්න පුළුවන් අපි ගන්නවා ඊළඟට අපි හදනවා මොකක්ද හදන්නේ? පොඩ්ඩක් විතර ඉඳ මදි වෙන තියෙන නැතිනවා කමන්නේ. මොකක්ද හදන්නේ? A බා දැන් මෙන්න මේ කැල්ල හදන්නේ. මේක හරිය දැන් මේක ඉවරයි. හැබැයි මේ මුළු එකම ඉවර නෑ. ඊළඟට මේ මෙන්න මේක හදන්නේ. මේ කැල්ල හදා ගන්න තමයි අපි දැන් යන්නේ. A බා B කියන එක දැන් අපි හදනවා. හරි. එතකොට අපිට ලේසි අනිත් ඔක්කොම අමතක කරනවා. A බා එකයි B එකයි වැඩි කරන්න තියෙනවා. ඒකට මේ ඔක්කොම අමතක වෙනවා. මේ ඔක්කොම මේ අතින් වහගත්තා. මේ දෙක. එතකොට මේක වැඩි කරාම බිඳුවයි මම කියන්නේ මෙන්න මේ එකයි මේ බිඳුවේ සංකේත වැඩි වෙන්නේ. මේ එකයි මේකයි නා. බිඳුවයි බිඳුවයි. හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ඔන්න මේකත් හරි මේකත් හරි. එහෙනම් මේ දෙක එකතු කරන්න තියෙන්නේ. එකතු කරන්න කියන්නේ 1 1 එකතු කරලා 2 කියලා දාන්න නෙමෙයි ආ. දන්නවනේ? මේ බයිනරි බූලියන් එකතු කිරීමක් කරන්න තියෙන 1 1 නම් 1යි. හරි. එතකොට ඔයා ළඟ තියෙනවා මේ උත්තරෙත් තියෙනවා මේ උත්තරෙත් තියෙනවා. තුන්වෙනි කොලම් එකේ මොකද කරන්නේ? මම පොඩියට ඇඳ ගන්නම් කොහොමද try එකක් දීලා. හරි. මේකෙදි මම ඒක මේ මුළු එකම ලියන්නේ නැහැ. මේක ලියුවා කියලා හිතාගන්න මෙතන. මේ දෙක එකතු කරන්න තියෙන්නේ. එතකොට බිඳුව බිඳුව බිඳුවයි. බිඳුවයි එකයි අපි දන්නවා ලොජිකල් ප්ලස් එකක් තියෙන මෙතනනේ. බිඳුවයි එකයි එකයි. එකයි බිඳුවයි එකයි. බිඳුවයි බිඳුවයි බිඳුව. දැන් ඒතර අන්තිම උත්තරේ පැහැදිලිද? මේකේ ආන්සර් එක එන්නේ මේකේ 12ට 3. හරිනේ? right. අපි නම් දාමු. අන්න ඔයගොල්ලෝ බලා ගන්න 12ට 3. කලින් එකේ එක්කෙනෙක් අහලා තියෙනවා මේ ලාස්ට් කොලම් එක ඇඩ් කරේ කොහොමද කියලා. මේකේ ලාස්ට් කොලම් එක ඇඩ් කරේ මෙතන මෙන්න මේ දෙක කන්සිඩර් කරලා
මෙන්න මෙතනදී 0 එකයි මේ 0 එකයි 0 කියලා තියෙනවා. ඒ කියන්නේ නිකම්ම ඇඩ් කරන්නේ නැහැ මේ බයිනරි මේ ලොජිකල් ඇඩ් එකක් කියන්නේ 0 1 1 1 1 1 1 මේ sorry මේ කොලම් එකයි මේ කොලම් එකයිනේ. ඒ 0 එකයි 1 එක ඇඩ් කරාම 1 0 දෙකක් තියෙන නිසා ඇඩ් කරත් 0 වෙන්නේ 1 එකයි 0 එකයි 1 එන්නේ 0 0 0 0 එන්නේ. එහෙම තමයි ඇඩ් උනේ. මම මේ කෙනෙක් ක්ලැරිෆිකේෂන් අහලා තිබුණ නිසා මම ආයෙත් කිව්වේ. යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් කියන්නේ මොනවද? non utility මේක තියෙන්නේ මොන පාඩමේද? ඔපරේටිං සිස්ටම්ස් පාඩමේ තියෙනවා. යුටිලිටි සොෆ්ට්වෙයාර් කිව්වහම යුටිලිටි කියන්නේ අනිවාර්යයෙන්ම අපි දන්නවා ඒකේ අපි යුටිලිටි ඒවා 8ක් ඉගෙන ගත්තා. මොනවාද? එකක් තමයි ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් කියන එකේ යුටිලිටි සොෆ්ට්වෙයාර්. හරි? ඇන්ටිවයිරස් කියන්න බෑ. defragmentation, backup, dispartition, disk cleanup. මේ දවස්වල අපි examples උත් එක්ක පෙන්නනවා. මෙන්න list එක. මොකද්ද? backup software, disk scanner, disk defragmentation, file compression, task manager. අපි මේවා in detail කතා කරා මතකද? system diagnostic tool, antivirus, clipboard. මේක අපි කතා කරා. මෙතනින් ඕගලන්ට මතක තියෙනවා මම කිව්වා 8ක් විතර මතක තියාගන්න ඔක්කොම ඔළුවට දාගන්නත් බෑනේ. ඉතින් ඕගලන්ගේ මේ ඔක්කොම ඉතින් හැම දෙයක්ම ළමයින්ට මතක තියාගන්නත් බෑනේ. මම කිව්වේ ප්‍රධාන 8ක් මම highlight කරලා ඒ දවස් මේ හරි. ඒතර මේකේ අහන්නේ non utility කියලා. ඉතින් non utility කිව්වහම අර අතන තිබිච්ච ඒවා තමයි මම මේ මෙතන මාක්ස් එකක් දාන්නේ. antivirus අතන තිබුණා, backup තිබුණා, dispartition ඔයගොල්ලෝ දැක්කනේ තියෙනවා. ඊට පස්සේ ඒතකොට non කිව්වහම මෙතන නැති එකනේ. මොකද්ද? උත්තරේ එන්නේ ඒතකොට application software කියන එක තමයි උත්තරේට එන්නේ. හරි? අපි දන්නවා ළමයි DOS කියන්නේ black color screen එකක්. ඔයගොල්ලෝ දන්නවා command prompt එක මම පොඩ්ඩක් share කරලා පෙන්නන්න ආයෙත් ඕන නම් මතක් වෙන්නත් එක්ක. මෙන්න මේක තමයි command prompt එක. අපි කොහොමද දන්නවනේ dir කියලා ගෙවුවම directories ටික list වෙනවා. cls කියන්නේ clear. අපිට change directory එකට යන්න පුළුවන් cd කියලා ගහලා ඉවරලා. ඒ වගේ command තියෙනවා නේද? හරි. ඒතර අපි දන්නවා මේකේ මොනවත් GUI කියලා නාමයක්වත් නැහැ. මේක තියෙන්නේ අපිට නිකන් මේ command prompt එක. හැබැයි හැමදේම cp කියන්නේ copy, mv කියන්නේ move ඔය වගේ commands තියෙනවා. හරි. ගොඩක් commands තියෙනවා. හරි. ඉවරයක් නැහැ. මේ time කියලා ගහුවම time එක පේනවා. time එක change කරගන්නත් පුළුවන්. හරි. ඒ වගේ date එක ගන්න පුළුවන්. date එක change කරන්න පුළුවන්. ඒ වගේ ඔයගලන්ට පේනවා ඇති නේද මේ black color screen එක මම type කරන්නේ. හරි පේනවනේ. හරි. ඒතර ඒ වගේ මේ හරි. ඒතර ඒක තමයි DOS කියන්නේ. හරි. DOS කියන්නේ එතකොට අපි දන්නවා DOS එකේ මොනවත් නැහැ. එතකොට අපි ඉතින් අනිත් ඒවා ටික ඔක්කොම Linux වල තියෙනවා GUI. Windows වල අපි දන්නවා දැන් මම ඉන්නේ Windows වල. Android වලත් තියෙනවා. Android cupcake කියන්නේ ඉතින් version එකක්. හරි. right. මේ ඒ වගේ ඉතින් අපි දන්නවා ඒතර උත්තරේ DOS කියලා. හරි. ඊළඟට select the easiest method to get backup copy of letter in a word processing software. කියන්නේ මේ Microsoft Word ගැන හරි word processing software ගැන අහන්නේ හරි ඊළඟට අපි බලමු 16 select the name of the tool which is used to insert the same text appear at the bottom of a document. ඔයගොල්ලෝ දන්නවා මෙහෙම දෙයක්. හරිද ළමයි? එතකොට අපි දන්නවා word එකක් ගත්තොත් උඩ දැන් අපි letter head එකක් වගේ එකක උඩ කැලලට කියනවා header කියලා. හරි? head එක කියලා උඩ කැලලට කියනවා. එහෙනම් පහළ තියෙන්නේ මොකද්ද? header නම් පහළ තියෙන footer එක. footer කියලා කියන්නේ ඒක තමයි. එහෙනම් correct කරගන්න කට්ටිය answers ටික. Select the easy method to get backup copy of the letter in word processing.
of the letter කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද? මේගොල්ලෝ පොඩ්ඩක් පොඩි letter කියන ලියුමක් කියන එක අදහස් කරලා තියෙන අකුරක් නෙමෙයි. මේ copy of the letter කියන එක ඒක ඇත්තට මේ ටග් ගාලා මේ පේන්නේ නැති වෙන්න තමයි ඒක ඇත්තෙන් ගහලා තියෙන්නේ. එතකොට ඒක letter එකක් කියන්නේ මේ document එකක්. මේක අහන්නේ copy of a document. ඉතින් copy. එතකොට අපිට මේ කියන්නේ Microsoft Word වල හිතන්න ඕනේ. Word වල අපි Word එකක් open කරමු. ඔයගොල්ලන්ට හොඳට බලන්න පුළුවන් අපි දැන් Word වල අපි මොනවද type කරමු. ඔයගොල්ලන්ට පේනවා ඇති. මම type කළා දැන් මේ letter එකක් මේක letter එකක් කියලා හිතන්න. හරිද? මේක letter එකක් කියලා හිතන්න. එතකොට අපි දන්නවා මේක copy එකක් ගන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද? file ගියා මෙතනින් save as දුන්නා අලුත් තැනක් select කරා desktop එකේ අපි හරි කොහේ හරි තැනක අපි මේක මම copy කියලා දානවා. ඔන්න copy එකක් ගන්න ලේසිම ක්‍රමය. හරි. එතකොට file save as option එක. හරි. එතකොට ඒකට answer දෙක. Make a bottom of the document page that contain data common other page. Select the name of tools which used to insert the same text appear at the bottom of the document page that contains the මෙතන අහන්නේ name select the name of the tool අහන්නේ tool එකෙවත් මම footer නේ කිව්වේ ඒක footer එක හරිය හරි right හරිද දැන් හරියද ඔක්කොම multiplication of value a2 කියන්නේ මෙන්න මේ කැලේ මේ කොටස with column b කියන්නේ මෙතන relate cells are including c2 c3 c4 c2 c3 c4 වෙලා තියෙන්නේ මේ 12 එක මේකත් එක්ක වැඩි වෙනවා මෙතන උත්තරේ වෙනවා 12 එක මේකත් එක්ක වැඩි වෙනවා මෙතෙන්ට උත්තරේ වෙනවා 12 එක මේකත් එක්ක වැඩි වෙනවා මෙතෙන්ට උත්තරේ එනවා ඕකයි වෙලා තියෙන්නේ හරි මේ 12 වලින් වැඩි වෙනවා ඔක්කොම ටික හරි right which of the following formula should include in cell C2 වල මෙන්න මෙතෙන්ට එන formula එක මොකක්ද කියලා තමයි අහන්නේ හරි මෙන්න මෙතෙන්ට එන මෙන්න මෙතෙන්ට එන formula එකක් තියෙනවනේ අපි formula එකනේ මෙතන අපි මේ copy කරන් යන්නේ පල්ලෙහාට එතකොටනේ මේක වැඩි වෙවි automatic හැදෙන්නේ excel වල හරි එතකොට අහනවා කියාගෙන ආවේ මෙන්න මේ මෙතන තියෙනවනේ 12 මෙන්න මේ 12 වැඩි වෙනවා මෙන්න මේ set එකකින් වැඩි වෙලා තමයි මෙතන උත්තරේ එන්නේ හරි right එතකොට අපි බලමු මේකේ තියෙන formula එක මොකක්ද කියලා හරි අපි බලමු මේකයි වැඩි වෙනවා නම් අපි දන්නවා මේ cell එක A2 කියන cell එක ළමයි පහළට යන්න බෑ මීට වැඩිය පහළට ගියොත් එහෙම මෙතන 0 වෙනවා value එක අපි ඒක දන්නවා ඕගලන්ට මම කියලා තියෙනවා relative when නේද relative cell referencing absolute cell referencing කියලා දීලා තියෙනවා select the correct formula to find එතකොට මේක ගත්තොත් එහෙම මේක මේ cell එක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නේ නැති වෙන්න අපි දානවා ඉස්සරහ ඩොලර් මාක් එකක්. එතකොට මේ row එක increase වෙන්නේ නැති වෙන්න මේ ඩොලර් මාක් එකක් තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි උත්තරේ A$2 වැඩි කරනවා B2 වලින්. B2 එකකින් වැඩි කරාම තමයි එන්නේ. එතකොට answer එක 17ට number 3. 17ට number 3. හරි. ඊළඟට 18 select the correct formula to find the number of entries of the values in the above spreadsheet. කොහොමද මේ number of entries of the value එකෙන් count එකක් ගන්න යන්නේ නේ count එකක් ගන්න යන්නේ ඔව් මෙතන count එක ගන්න පුළුවන් අපිට count A2 වල ඉඳන් මෙතන ඉඳන් C4 වෙනකන් නේ C වල මෙන්න මෙතෙන්ට වෙනකන් එහෙම නැත්නම් A2 B2 ඉඳන් B4 වෙනකන් ඊළඟට C2 වල ඉඳන් C4 වෙනකන් හරි. ඒතර අපි මේක ඒ දවස්වල කරා Excel කරද්දි මේ ටික ඔක්කොම කියලා දුන්නා කරන විදියනේ. හරි. එතකොට answer එක වෙන්නේ 4. හරි.
අහනම් අපි දන්නවා මේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් softwares නේද? හරි විස්තර බලමු. If you press escape key when presenting a PowerPoint presentation එකේ මොකද්ද වෙන්නේ? දැන් අපි presentation එකක් කරගෙන යනවා. ඕන මම දැන් F5 එක ගහනවා. එතකොට මේක presentation එකක් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ස්ක්‍රීන් එක මගේ මෙන්න මේ ස්ක්‍රීන් එක පේනවා ඇති. දැන් මේක presentation එක. හරි full screen presentation එක මේ යන්නේ. හරි මම එතකොට escape එක ගහනවා. බලා ගන්න මොකද වෙන්නේ කියලා. ආයිත් ඒක normal මේ normal view එක එහෙම නැත්නම් මොකද මේ general view එකට අපේ යනවා මේ presentation view එක අයින් වෙලා normal view එකට යනවා. Display the first slide of the presentation, change the slideshow view into normal view. මේක normal view එකට යනවා. ඒක තමයි දැන් ඔයා දැක්කේ. මම ඔය පෙවුනා නේද? ඒක මේ මම escape key එක ගෙවුවම මේ normal view එකට පැනලා. මම ආයිත් පෙන්නන්නම් ඕන presentation view එකේ හිටියා. normal view එකට ගියා. පෙවුනක් දන්නේ නැහැ වට. මේකේ තියෙන්නේ database වලින් question එක. database set එකකින් හරි. how many records කියන්නේ මොන අතරද records තියෙන්නේ? මේ අතර horizontal නේ. එතකොට language table හරි. ඒක පහයි. හරි. මේ කියන්නේ student table එකට suitable primary key එක මොකක්ද කියලා අහන්නේ. එතකොට primary key එකට අපි ගත්තොත් ගන්නෙ මොන වගේ එකක්ද unique වෙන්න ඕනේ. unique වෙන්න ඕනේ. unique අපේ identity card number එක වගේ දෙන්නෙක් නැහැ. අපි එදා session එකෙත් අපි ඔක් කතා කරා මේ primary key cannot be unique, cannot be duplicate. මේ date of birth එතකොට month එකක් එහෙම නැත්නම් නමකුත් බෑ. දැන් අපි මේ අපි ගත්තොත් එහෙම මේ සමන් කියන නම සමන් පෙරේරා කියන නම යුනික් එකක් නෙමෙයි. එතකොට අපි ගමු ප්‍රයිමරි කී එකක් කියන්නේ මේ වගේ දෙයක්. ඩෙන්ටිටි කාඩ් නම්බර් එකක්, එහෙම නැත්නම් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක්. එතකොට ඒ වගේ දේවල් තමයි ගන්න පුළුවන්. එතකොට what is the most suitable primary key of student table? එතකොට student table එකට ගත්තොත් එහෙම student ID එක වෙනවා. එතකොට what would be the example for foreign key? foreign key එකක් කියන්නේ අපි දන්නවා එක table එකක primary key එකක් refer වෙනවා නම් අනිත් table එකේ ඒකට කියනවා result table එකේ foreign key එක කියලා. ඒක හරි. Who got the B pass for Japanese language? නේද? Japanese වලට B එක ගත්තේ කවුද? Japanese වලට ගත්තොත් එහෙම L3 අරගෙන තියෙන්නේ කවුද? S001 මෙතෙන්ට රිෆර් කරලා බලුවාම ඔයගලන්ට පැහැදිලි මේ තියෙන්නේ සජිත්. හරි. එතකොට මේ ප්‍රශ්න ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. හරි. ඊළඟට consider the given pseudocode 25 consider the given pseudocode එක අහලා තියෙන්නේ. pseudocode එක ඇහුවාම if එකක් තියෙනවා IQ marks greater than 75, interview results is true, මේ දෙකම වෙනවා නම් then job status is true. interview result ලකුණු 75කුත් හම්බෙලා interview results එක true වෙනවා නම් පමණයි. දෙකම වෙන්න ඕනේ නම් මැදට අපි දන්නවා and එකක් එන්නේ. හරි. and එකක් ආවා. එතකොට right. මේක හරි ලේසි. අපි බලපු ගමන් එනවා උත්තරේ one shotම මේකේ තියෙන්නේ කෙලින්ම අපිට number එකට number 5 to 1 නේ අඩු වෙගෙන යන්නේ. එතකොට 5 multiply by 5 නේද? එතකොට මෙතන පළවෙනි shot එක one shot එකෙම උත්තරේ එන්නේ.
ඒතර 25 තියෙනව එකයි තියෙන නිසා ආන්සර් එක 4. ඒතර 26ට එන්නේ හරි 24 3 කියලා එනවා ආන්සර් එක. අපි බලමු මේක කතා කරලා. Standard amount of weight x, weight of the letter y, price of the kilogram is z, extra kilogram is t. Assume that the last amount payable p. p එක තමයි අපිට හොයන්න තියෙන්නේ price එක. හරි. එතකොට if මොකද්ද වෙන්නේ? Consider pseudocode which use find the amount of payable pseudocode with missing letter එක තමයි a b හොයන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා if y කියන්නේ weight of the letter is less than standard amount නිකම්ම p එක හැදෙනවා x into z කියලා y වලට වැඩි අඩු නම් මේ දෙක නිකම්ම වැඩි කරනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මොන charge එකද? excess charge එකක් වැඩි වෙනවනේ. extra kilogram charge නේද? එතකොට එහෙමනම් මොකද වෙන්නේ? y වලින් x y minus x වැඩි ගන්න හොයනවා. වැඩි කරනවා t වලින්. හරි. එතකොට ආන්සර් එක 3. ඒ කියන්නේ y වලගේ y third එකේ තියෙන්නේ y less than or equal x නම් වැඩේ අවුලක් නැහැ සාමාන්‍ය විදිහට කරන් යන්න. මෙන්න මේක. හරි. ඊට වැඩි excess charge එකක් තියෙනවා නම් ඒ excess charge එක හෙව්වා ඒක t කියන එකෙන් වැඩි කරා. එතකොට ඒක වෙන්නේ මෙතන. එතකොට ආන්සර් එක 3 හොඳයි. හරි. ක්ලියර් නේද? එහෙනම් ඔබ. හරි. එහෙනම් ඊළඟට යන්න. ඊළඟේ පහළ කොටස විතරයි. පහළ කොටස පේනවද බලන්න. හරි. ආන්සර් එක කෙලින්ම එනවා 2 කියලා. මේ අපි වැරදි නම් අපි ඩිස්කස් කරමු. ටයිම් එකත් අපිට මැනේජ් කරගන්නත් පුළුවන් 28 2. ටෝටල් එක 0, නම්බර් එක 0. ඉන්පුට් කරනවා. print number and total. Number is equal number plus 2. Total equal total plus number. This number is greater than 8. Alright. Make a repeat when I got 3. Right? Select the correct output of the flowchart. One of them mulimma print number and total. මුලින්ම පළවෙනි වටේදී මොකද වෙන්නේ? අපි දන්නවා මෙතනත් බිඳුව මෙතනත් බිඳුව. ඒකේ අවුලක් නැහැ. හරි? right. ඊට පස්සේ number equal number plus 2. number equal number plus 2. ඒ කියන්නේ number කියන එක දෙක වෙනවා. හරි? දෙවෙනි වටේදී දෙක වෙනවා. හරි? total එකට වෙද්දී total plus number කියන්නේ total එකත් පළවෙනි වටේ දෙක. ඒතකොට ඒකත් මේකෙන් හොයන්නත් බෑ. හරි? ඒතකොට ඊළඟ වටෙන් තමයි හොයන්න තියෙන්නේ. ඊළඟ වටේ හොයන්නත් බෑ උත්තරේ. ඊළඟට මේ දෙකම එකයිද? මේ එතකොට ඒ වුණාට මේ දෙකම එකයිනේ තියෙන්නේ. එතකොට කොහොමද උත්තරේ හොයන්න බෑ. හරි? මේ උත්තරේ වැරදියා. එතකොට මේ දෙකටම ලකුණු හම්බෙන්න ඕනේ. මේ all එකක් හා. Select the Pascal program which gives the same output as below flowchart. මේ flowchart එක මෙතන තෙල්ලා. variable එකක් තියෙනවා total integer begin total අපි දන්නවා total equal 0 number equal 0 වෙනවා. මේ print කරනවා. මේ right line කියන්නේ print එක අපි ඉගෙන ගත්ත මේවා practical ලිව්වා. number එක total එක print වෙනවා. හරි. එතකොට number equal number plus 2 කියන එක මෙතන තියෙනවා. ඊළඟ පේලිය මෙතන තියෙනවා. very straight forward repeat until loop එකක් දාලා තියෙන්නේ. number is greater than 8 කියන repeat until loop එක මේ read line එක දාලා තියෙන්නේ මේක නවත්තන්න. හරි. අපි මේවා ඉගෙනගෙන තියෙනවා. මේ වගේ practicals right. එතකොට answer එක 4 වෙන්නේ. ඔව් මෙතන 255ට වැඩිව තියෙන බැරි නිසා මෙන්න මේක එන්නේ නේද 255ට වැඩි වෙන්න බෑනේ IP address එක.
right ඊළඟට මෙතන අපි දන්නවා අපි මේකට කෙටි වචනයක් ලියාගත්තා ID නේද ID card testing department කියන වචනේ අපි SDLC එකේදී අපි පොඩ්ඩක් ඉගෙන ගත්ත කෙටි කරගෙන ඒතර මේක අමතක වෙන්න නිසා which of the correct order ID card testing department කියන එක අපි නිකන් වචනයක් හදාගත්තා එතකොට identification of requirement designing coding testing debugging කියන මේ වචනේ ගානට යනවා. ඒතර ඒක පිළිවෙලට ගත්තාම උත්තරේ එනවා. හරි? මෙතන අපි දන්නවා batch and real time processing අපි කතා කරලා තියෙනවා. batch කියන්නේ එකපාරට ඔක්කොම process වෙනවා. real time කියන්නේ මේ batch කියන්නේ මාසයක් අන්තිමට එකපාරට ඔක්කොම process කරනවා එකතු කරලා. හරි? උදාහරණයකට payroll එකක් මාසය අන්තිමට process කරනවා. real time කියන්නේ එවලෙම වෙනවා. හරි? mail server එක අපි දන්නවා mail server එකකින් තමයි මොකද කරන්නේ? mail එක තියන් ඉඳලා mail client open වෙද්දී ඒ කියන්නේ අපි හිතමු outlook එකක් හරි thunderbird හරි මොන හරි email එකක් open කරද්දී mail server එකකින් client එකට mail එක push කරනවා. ඒතර අපි දන්නවා ඒක mail server එකක් කියලා right. එතකොට top level domain එකක් කියන්නේ 34 එකේ right most තියෙන domain එකේ portion එක. එතකොට LK කියන මේක right most එක වෙන්නේ මෙන්න මේ dot එකට එහා පැත්තේ තියෙන LK කියන කැලේ. එතකොට අපි දන්නවා මේවා අපි internet කියන මේ chapter එකේ කතා කරා. ඊළඟ protocol can be seen on a system of low operation in computer network which of the following is not කියලා අහන්නේ. protocol ISP කියන්නේ මොකද? internet service provider. ඒ කියන්නේ මේ SLT dialog ඒ වගේ මේ examples නේද? SLT dialog වගේ කට්ටිය ISP කියන internet service providers Hutch Lanka.com Lanka.com Hutch එතකොට මේ වගේ ඔයගොල්ලෝ දන්නවා companies පහයක් ලංකාවේ තියෙනවා. හරි? right. එතකොට මේක not කියලා තියෙන නිසා මේක protocol එකක් නෙමෙයි මේක අයින් කරනවා. හරි ඒක අපි ඊළඟ section එකට යමු. Audacity අපි දන්නවා Audacity අපි පාඩමේදී කරද්දී මේ වගේ wave format දැන් අපි කතා කරනවා මේ වගේ wave එකකට වදින්නේ ඔන්න ඔහොම මම හයියෙන් කතා කරොත් ඔන්න ඔහොම වදී. ආයෙත් slow කතා කරොත් මේ වගේ එනවා. ඔයගොල්ලෝ දන්නවනේ මෙහෙම හැදෙනවා. ඒතර මේ වගේක් edit කරන්නේ Audacity කියන software එක අපි පාවිච්චි කරලා තියෙනවා. අපි practically මේක මේ වගේ එකක් වෙන්නේ මේ වගේ කොටස් කපන්න. Audacity කියන software එකකින් මේ වගේ අපි කැලි කපනවා voice වල. ඒතර ඕනේ දෙයක් කරන්න පුළුවන් ෆිල්ටර් කරන්න පුළුවන් වැඩ ගොඩක් කරන්න පුළුවන් Audacity කියන software එකකින් මම ඕනනම් තප්පරයකට ඕපන් කරලා පෙන්නන්නම් මේ Audacity වල අපි ප්‍රැක්ටිකල් කරලා තිනවා මේ වගේ රෙකෝඩ් වෙනවා අපිට ඕන ඒ ටික අහන්න පුළුවන් ඒ වගේම හරි තේරුණා නේද? ඒතර Audacity කියන software එක ඔයගොල්ලෝ මේ අපි ප්‍රැක්ටිකල් වලදී ඒ දවස්වල කරා. ඒතර Audacity වලින් අපි දන්නවා කරන්නේ මොකද්ද කියලා මේ sound එක vectoring jet කියන්නේ දන්නවා flash වගේම එකක් හරිද vectoring jet උයි flash උයි එකක් Adobe Flash උයි vectoring jet කියන්නේ අපි flash වලින් කරන මේ වගේ animation එකක් ගත්තොත් අපි හිතමු ළමයෙක් ඉන්නවා මේ ළමයා අපි මේ basic ළමයෙක් අඳින්නේ එච්චර ලස්සන කෙනෙක් නෙමෙයි ෆුට්බෝල් එකක් තියෙනවා ෆුට්බෝල් එකක් තියෙනවා ෆුට්බෝල් එකට පයින් ගහනවා ඊතර ඊළඟ ෆ්‍රේම් එකේදී ඊළඟ තප්පරයේදී ඒ තප්පරේ මෙහෙම තියෙන්නේ. දැන් පයින් ගහලානේ තියෙන්නේ. ඒතකොට බෝලේ තියෙන්නේ අකුලත් පොඩ්ඩක් ඉස්සිලා හොඳේ. right. right. එතකොට මේ බෝලෙත් යාතර ගිහිල්ලා තියෙන්නේ. හරි. ඒතර මේ වගේ ඇනිමේෂන් එකක් කරන්න. ඒතර ඊළඟ ෆ්‍රේම් එකේ බෝලේ තව ටිකක් යාතර ගිහිල්ලා තියෙන්නේ. හරි. right. අපි මේක ටිකක් යාතරම ගමුකෝ. එතකොට හරි ඔන්න ඒතර ෆුට්බෝල් එකට ෆුට්බෝල්ට පයින් පාරක් ගහනවා. වගේ ඇනිමේෂන් එකක් කරන්න පුළුවන් මෙන්න මේ Victorian Gioto වලින් Victorian Gioto මේකෙන් ඒතර ඒකම කරන්න පුළුවන් එකම එක කම්පැනි දෙකක් මේක open source මේක Adobe කම්පැනි දෙකක් ඒකෙන් කරන්නෙත් එකයි මේකෙන් කරන්නෙත් එකයි Coca-Cola Fanta වගේ sorry Coca-Cola Pepsi වගේ හරි හැබැයි දෙකෙන්ම 2D animation කරන්නේ තේරුණා නේද right ඒක නිසා තමයි මේ උත්තරේ B එක වැරදි visual editing වලට තියෙන්නේ Adobe Premiere වගේ එකක්
හ්ම් හරි එතකොට GIMP කියන්නේ GIMP එකකින් වෙන්නේ Photoshop වලින් කරන වැඩේ වෙන්නේ Photoshop උයි GIMP උයි එක වගේ හරි එතකොට ඒකේ ආන්සරේ 3 without affecting to the animation of the layers නේද අයි අපි දැන් layer එකක් කියන්නේ මොකද්ද සෑන්ඩ්විච් එකක් ගත්තොත් මේ අපි ගත්තොත් උඩ පෙත්තක් තියෙනවා මැද තියෙනවා හරි අපි හිතමු පෙති 6 සෑන්ඩ්විචස් උත් තියෙනවානේ එතකොට ඒ වගේ තමයි මේ layers කියන්නේ උඩම එක අයින් කරොත් එමේ ඊළඟ layer එක අහු වෙනවා එතකොට ඊළඟ layer එක ඊළඟට මේ ඔය ටොමැටෝ තියෙන මැද කෑල්ල අහු වෙනවා ඉතින් ඒ වගේ layers වල එක එක layers වල photos දාලා තියෙන්නේ අපි පළවෙනි layer එකේ ඉන්නේ අපි layers දෙකක් ගත්තොත් පළවෙනි layer එකේ ළමයා ඉන්න පුළුවන් මම අර ෆුට්බෝල් ගහන එකම ගන්නවා හරි ඊළඟ දෙවෙනි layer එකේ බෝලේ අඳින්න පුළුවන් බෝල් එක මේකේ බෝල් එක මේකේ ළමයා so layers දෙකක් හරි එතකොට without affecting the animation of the layers to create some animation same time නේද එතකොට මම මේ layer එක change කරද්දි මේ layer එකට affect වෙන්නේ ළමයාට ප්‍රශ්නයක් නෑ මම මේ බෝල් එක distance එක වැඩි කරනවා එතකොට ළමයාට හානියක් වෙන්නේ without affecting to the animations of the one other layer ළමයාට ප්‍රශ්නයක් නෑ to create some animation in the same time එකේ ඊළඟ එකේදී මේ බෝල් එක ඈතට යනවා right හරි අපි අන්තිම question දෙකක් තියෙනවා අපි එකත් කරමු හරිද HTML ඔන්න body එකේ table border 1 වෙච්ච එකක් තියෙනවා table row එකක් තියෙනවා column span දෙකක් වෙලා තියෙනවා column දෙකක් merge වෙලා තියෙනවා column දෙකක් merge වෙලා මෙන්න මේ වගේ column දෙකක් merge වුණාම මෙන්න මේ වගේ එකක් එනවනේ secondary storage කියලා එතන ලියවිලා තියෙනවා column දෙකක් merge වුණා secondary storage කියලා ලියවුණා ඒක table header එකක් ඒක bold වෙලා තියෙනවා ඒක හරිද just table row එකක් තියෙනවා table date එකක් දාලා තියෙනවා magnetic media device කියලා හරි ඊට පස්සේ ඒක වහලා තියෙනවා ආයි table date එකක් තියෙනවා hard disk කියලා එතෙන්ටත් හරි ඒ දෙක ගැටලුවක් නැහැ නේ එතෙන්ට වෙනකම් අන්න ආයි කියන්නම් col span කියන්නේ column දෙකක් merge වෙනවා කියන එක column දෙකක් තියෙනවා නම් ඒ column දෙක merge වෙලා තනි column එකක් හැදෙනවා කියන එක තමයි මෙන්න මේ මැද කැලේ මැකිලා යනවා කියන එක තමයි col span කියලා කියන්නේ columns merge වෙනවා කියන එකයි හරි col span දෙකක් වැදුනා ඒ දෙක වෙනුවට secondary storage කියලා ලියවුණා හරි ඒකත් හරි මේක හරි මෙතෙන්ට හරි ඊළඟට magnetic media device කියන එක ලියවුණා ඒක හරි ඊළඟට hard disk කියලා ලියුණා ඒක හරි ඉතින් ඊළඟට වෙන්නේ මොකද්ද ඔන්න row span rows දෙකක් merge වෙනවා ඊළඟ එකේදී rows දෙකක් merge කරලා පෙන්වන්න කියනවා එතෙන්ට solid state කියලා දාන්න කියනවා ඔන්න rows මෙහෙම තිබිච්ච rows දෙකක් තිබුණා කලින් row span දාපු ගමන් මේ rows ටික merge වුණා solid state device කියලා වැටුණා හරිද ඊළඟ එකේදී TD එකේදී USB flash කියන එක එහෙමම තියෙනවා හරිද ඊළඟ table row එකේදී ඇයි උඩ table row එකේදී පළවෙනි දෙක row span වුණානේ එතකොට ඊළඟ එකේ ඉතුරු වෙන්නේ මොකද්ද ඊළඟ එකේ memory card විතරයි ඉතුරු වෙන්නේ හරි එතකොට ඇයි දැන් මේක මෙන්න මෙහෙම තිබිච්ච row එක මේ row span 2 නිසා හරි row span 2 නිසා මේක merge වුණා. ඒතකොට මේ row එක මෙහෙම තියෙනවා. මේ row එක මෙහෙම තියෙනවා. මේ මෙහෙම තිබිච්ච row එක තමයි row span 2 එකේ merge වුනේ. ඒතකොට මේ row එක එනකොට මෙහෙම තියෙනවනේ. ඒකට මොකක්වත් වෙන්නේ නැහැ. ඒ row එක තමයි මෙතන මෙන්න මෙතනින් memory card කියලා වැටුනේ. පැහැදිලි සංකේත තේරෙනවනේ? හරි. right. එහෙනම් ඊළඟ බලමු. ordered list වලින් අහලා තියෙන්නේ HTML වල. මොකද්ද මෙතන තියෙන්නේ අපිට බලපු ගමන් පේනවා ordered list එකක් තියෙන type එකේ A වෙච්ච. start වෙන්නේ 25 වලින්. ඔන්න බලන්න පළවෙනිට 25 ඉවරුණානේ. 25 කියන්නේ y. හරිද? අපි ගත්තොත් මේ දැන් type එකේ A. එතකොට අපි දන්නවා එනකොට start කරන්නේ මොකෙන්ද?
A B C D E F එහෙම ගිහිල්ලා එතකොට y තමයි 25 25 හැබැයි අපි දන්නවා ඔන්න y25 PS2 print වුණා ඊළඟ මේ පෙන්නවා z එකත් ආවා හරිද එතකොට y වැදුනා z වැදුනා y වැදුනා z වැදුනා හරි ඊළඟට මතක තියාගන්න 27 එන්නේ 27 හරිද එතකොට එන්නේ එතකොට a කියලා එන්න බෑ මේ තියෙන a එක එහෙමම තියෙනවා පළවෙනි a එක එහෙමම තියෙනවා ඊළඟට 27ට ආයිත් එන්නේ කරකිලා a එකක් එතකොට AB AC ඔන්න ඔය ෆෝමැට් එක තමයි යන්නේ මොකද දැන් 26 26යි 25y 26C ඒක ප්‍රශ්නයක් නැහැ ඊළඟට ටයිප් එකේ A එක එහෙම්ම තියෙනවා මේ ඊළඟට 27 වෙනි එකට එන්නේ ආයිත් එන්නේ රවුන්ඩ් අප් වෙලා ආයිත් එන්නේ 27 වටයක් ගිහිල්ලා එන්නේ කොහොම වටයක් කැරකිලා එන්නේ ඒතර මෙතනත් ඊළඟට එද්දිත් ආයිත් ඊළඟ වටේට එද්දිත් ඒක එනවා ඒතර A AB AC ඒ විදිහට ඊළඟ පැටර්න් එක යන්නේ හරි which is the statement does not not වගේ ඒවා දැක්ක ගමන් ටක් ගාලා පොඩි මාක් එකක් දාගන්න not agree with the concept green information technology green information කියන අපි දන්නවා මොනවාද පරිසරයට හිතකම් මේ මොනවාද මේ nature friendly විදිහට ICT usage එක right අපි බලමු මොනවාද මේ ඒව නැති ඒවා කියලා හරි not agree කියලා තියෙනවා proper maintenance of electronic devices මේක හොඳයි proper maintenance කියන්නේ අපි දන්නවා ගානට වෙලාවට මේ maintain කරනවා නම් ඕනෑම electronic device එකක් සුද්ධ කරලා අපි laptop එක service කරනවා නම් ඒ වගේ දේවල් කරනවා නම් අපි දන්නවා මේ මොකක්ද ඒක it will definitely increase the lifetime of that particular product නේද ඒ product එකේ lifetime එක වැඩි වෙනවා එතකොට ඒක good agree එකක් නේද not agree නෙමෙයි agree එකක් හරි does not dispose the workable computers ඒ කියන්නේ වැඩ කරන computers does not dispose වැඩ කරන ඒවා විසික් කරන්න හොඳ නැහැ right ඒක අපි දන්නවා මේ ප්‍රශ්න ඇති වෙනවා කියලා හරි ඊට recycling the electronic devices which cannot repair අපි දන්නවා recycle කරනවා recycling the electronic devices which cannot repair දැන් වැඩක් නැති විසික් කරන ඒවා රීසයිකල් කරනවා. ඒ කියන්නේ මේ ඩම්ප් කරන්නේ නැතුව තැන් වල මේ රීසයිකල් කරන එක ඉතාම හොඳ දෙයක් නේ. රීසයිකල් කරනවා කියන්නේ එතකොට ඒක දැන් අපි ওই බැටරිස් තියෙනවා. ලැප්ටොප් බැටරි එකක්. ඒ ලැප්ටොප් බැටරි එක රිපෙයාර් කරන්න බෑනේ. අපි මොකද කරන්නේ? රීසයිකල් කරන්න දෙනවා, බාර දෙනවා. එතකොට ඒගොල්ලෝ අරගෙන මේක මේකේ තියෙන ලෙඩ් තියෙනවා නම් ලෙඩ් ටික වෙනම අයින් කරනවා කාබන් තියෙනවා නම් කාබන් ටික වෙනම මේ එක්ස්ට්‍රැක්ට් කරලා ගන්නවා අරගෙන ඒගොල්ලන්ගේ මොකක් හරි ප්‍රොඩක්ට් එකකට මේක දානවා හරි එහෙම නැතුව මේ බැටරි එක ලැප්ටොප් බැටරි අපි නිකන් වතුරට විසිකරොත් මේකේ ලෙඩ් ටික ඔක්කොම වතුරට කලවම් වෙලා මේ ඔක්කොම සිස්ටම් එක අවුල් වෙනවා නැචරල් සිස්ටම් එක ඔක්කොම අප්සෙට් වෙනවා හරි එතකොට මේ තුනම හොඳ දේවල් right so far we discuss මේ agree මේක not agree එක බලන්න ඕනේ always purchase the modern electronic device අපිට එහෙම ඕනේද always modern එකම ඕනේද නෑ අපිට වැඩක් කරගන්න පුළුවන් එකක් තිබුණා නම් ඇති අපේ requirement එකට අදාළ එකක් දැන් අපිට ඕගලන්ට ඕනේද මේ exam paper එකක් බලන්න open කරලා zoom meeting එකක් කරන්න latest එකක් ඕනේද නැහැ සාමාන්‍යයෙන් අපි used එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් latest එකක් ඕනේ මොන වගේ දෙයකටද එක්කෝ මේ video editing කරන්න එහෙම නැත්නම් mathematical අපි හිතමු equations හදන artificial intelligence හදන robotics කරන software එකකට
ෆීඩ් කරන්න හයි එන්ඩ් එකක් ඕන නෙමෙයි. හරි ඉතින් ඒ වගේ. ඉතින් එහෙම නැත්තම් මේ ගේම්ස් තියෙන හොඳ ඒ කියන්නේ මොඩර්න් ගේම් ප්ලේ කරන්න හයි එන්ඩ් එකක් ඕන නෙමෙයි ඒරෙන්න සාමාන්‍යයෙන් ඩේ ටු ඩේ වැඩකට ඔය මේල් එකක් ගහගන්න පේපර් එකක් ඕපන් කරගන්න අපිට මොඩර්න් එකක් ඕනේ නැහැ. එතකොට මොඩර්න් එකක් ගන්නවා කියන්නේ කියන එක අපි වේස්ට් කරනවා නේද? ඒතර එතනින් අපිට තේරෙනවා මේකේ ආන්සර් එක 4. නේද? අපි ඊළඟ දවසේ අපි පටන් ගමු ආයෙත් part 2 එක ෆ්‍රෙෂ් විදිහට.